මචන්ලා ඉතින් ඔන්න හොරණ ගියා අපි හිරු මෙගා බ්ලාස්ට් ඇවිල්ලා තිබ්බා හොරණට. ඉතින් අපි ගියා ඉස්සෙල්ලාම අපි යනකොට බාති සන්තුස්ලා තමයි සිංකර කර හිටියේ. ඉතින් ක්‍රවුඩ් එක ගැන නම් කියලා වැඩක් නැහැ. ෆ්ලෑෂ් බෑක් නේ ගහුවේ. ක්‍රවුඩ් එක නම් I think කට කපලා ක්‍රවුඩ් එක. උපරිම ක්‍රවුඩ් එක තිබ්බා. බහැලා හිටිය කට්ටිය ගොඩක් හිටිය. ඉතින් විනෝද වුණා උපරිම. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි අපේ කාලේ ගෙවුනේ. ඉතින් මචන්ලා මේ ක්‍රවුඩ් එක වැඩි ආය ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. ඉතින් නටනවා තියායි හිතන්නවත් බෑ හොඳේ. ඉතින් කාලයක් තිස්සේ හැංගිලා හිටියනේ මුතු. ඉතින් මුතු වීඩියෝස් වල පෙනී ඉන්න උන්නේ නැහනේ. ඉතින් කට්ටියක් අහලා තිබ්බ කෝ මුතු කියලා. ඉතින් ඔන්න මුතුත් එක් කරගෙනම තමයි මේ පාර මෙගා බ්ලාස්ට් බලන්න ගියේ. මටත් 28යි හිරු එකටත් 28යිලු. ඔන්න වැඩි. Commercial Bank of Ceylon PLC पूर्ण अनुमोदन गुण stable outreach श्रेणी का तकरीरी महिमी और विश्वासें दोरागत है कि मूल CVC Finance की नागर अभी आदरें दौरें क्यों इधर हंसिए हटाता है हंसिए ඉතින් මට ඉන්ලා මේ කවුද ගායකයා කියලා ඉතින් නමින් කියන්න ඕනේ නැහනේ. ඉතින් වෙර්ලි අද්ද මහත්තයා ආවා කියන්නේ ක්‍රවුඩ් එක ඉතින් ආය වෙනමම ලෝකෙක ඉන්නේ. ඉතින් මේ ඇත්තටම කිව්වොත් මියුසික් වල ලෙජන්ඩ් නේ. මියුසික් වල ලෙජන්ඩ් කෙනෙක් තමයි එයා. ඉතින් මාත් හරි ආසම සහ බලන්න එයාව දකින්න එයාගේ සින්දුවක් හැබැයින් අහන්න පුදුම ආසාවකින් හිටියේ. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට වුණා. මොකද අපිට සල්ලි දීලා මෙයාලගේ කොන්සර්ට් වලට යන්න අපිට සල්ලිවත් කමක් නැහැ. ඉතින් හිරු එකෙන් හරි ඔය වගේ chance එකක් හම්බුනොත් තමයි අපිටත් ඉතින් මේ වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ළමයිනේ ඔන්න ඔය විදිහට අපි විනෝද වෙන අතර ඉන්නේ. ඉතින් හොඳටම තිබ්බා. සවුන්ඩ් ගැන නම් කියලා දෙයක් කියන්න දෙයක් නැහැ. ඉතින් මේකෙත් ඇහෙනවනේ ෆෝන් එකටවත් හරියට ෆෝන් එකෙන් මේව කරන්නේ. ඉතින් හරියට සින්දුවක්වත් ඇහෙන්නේ නැහැ. ඒ තරම්ම සවුන්ඩ්. ඉතින් ෆ්ලෑෂ් බෑක් ලගේ සවුන්ඩ් ගැන ඔයාලට 아무තුන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් අනිත් ඒවා පාත් කරනව නෙමෙයි. ඉතින් ෆ්ලෑෂ් බෑක් ලගේ සවුන්ඩ් හොඳයි. ඉතින් සවුන්ඩ් උත් හොඳයි. හොඳට විනෝද වෙන්න පුළුවන්. පාර ස්පෙෂලි කියන්න ඕනේ හොඳ ගායකයෝ ටිකක් තමයි හිරු එක තෝරගෙන හිටියේ. ඉතින් හොඳම ගායකයෝ ටිකක් කියන්නේ අපේ ඉස්කෝලේ කාලේ අපේ හිත්වල අපේ ඉස්කෝලේ කාලේ අපේ හිත් ලස්සන කරපු එහෙම නැත්නම් අපේ හදවත්වල ජීවත් වුණු ගීත ගායනා කරපු ඒ සෙන්ට්‍රිගේට්ලා සේනානායක වෙර්ලි අද්ද මහත්තයලා. එතකොට අර පරණ සින්දු ඇහෙන කොට තමයි අතීතයත් එක්ක ඒක යා වෙලා ඒ විනෝදේ උපරිම එන්නේ ඇඟට. ඉතින් අර ඒ වගේ දැන් සෙන්ට්‍රිගේට්ලා එහෙමනම් මේ ගොඩක් දුරට එළියට බහිනවා අඩුයි. ඉතින් අපේ පිනකට එයාලටත් එයාලගේ සින්දුවකුත් හැබැයින් දකින්න chance එක හම්බුණා. දන්නෝ දනිති එයාලගේ සින්දුවල අතීතය දන්නෝ දනිති.
ඉතින් මචං දවස් 30න් මහන්සිලා වැඩ කරලා ඉතින් අර ඒකාකාරී ජීවිතෙන් දවසකට හරි මිදෙන්න. එතකොට ඒක අර ඒකාකාරීත්වය කියන එක නැති වෙලා යනවා. ඉතින් අර ජීවිතේ විඳින්නයි ඕනේ. හැමතිස්සම ජීවිතේ විඳින්න තමයි ඕනේ. එහෙම නැතුව විදව ජීවත් වෙන එකේ කිසිම තේරුමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද දවසේ විනෝද වුණේ. ඉතින් ගායිකාවෝ ඔක්කොගේ මේවා දාන්න බෑ. මේ ගොඩක් අය ඇවිල්ලා හිටියා ආවා. හින්දු කිව්වා විනෝද වුණා. අපිත් ඉතින් පාන්දර 4:04 වගේ වෙනකොට ගෙදර ආවා කොහොම හරි. ඉතින් හොරණනේ තිබ්බේ වැඩේ. හොරණ ඉඳලා අපි කඩුවෙලට එන්න ඕනේ. යනකොට හයිවේ දාලා ගියා. එනකොට නම් නෝමල් රූට් එකේ ආවා. ඉතින් පාන්දර 4 වෙනකොට අපි අපේ නැවතුම් පොළට ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් ගේමක් ගහන ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් කියන්න ඕනේ ඔයාලට වීඩියෝ ටිකක් මගේ එන්න පරක්කු වෙන හේතුවක් තියෙනවා. හේතුව තමයි මට මේ දවස්වල තියෙන වැඩත් එක්ක වීඩියෝ එඩිට් කරන්න වීඩියෝ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒත් ඉතින් පුළුවන් උපරිමයෙන් මම ඔයාලා වෙනුවෙන් වීඩියෝස් කරනවා. බලමු අපි උපරිම try එකක් දෙන්නම් මම ඔයාලා වෙනුවෙන් තව වීඩියෝස් ටිකක් කරන්න. ඔයාලා අර මගේ වාහනය සම්බන්ධව සහ BMW වාහනය කායක සම්බන්ධයෙන් ගොඩක් අය ප්‍රශ්න අහනවා. ගොඩක් අය මේ විස්තර අහනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි මොන හරිම දෙයක් තව ඉස්සරහට වීඩියෝස් ටිකක් කරන් එන්න බලාපොරොත්තු වෙන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාට සහ ගේමක් ගහන ඔයාලා හැමෝටම ජයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම ඒකාකාරී වෙන්නේ නැතුව ජීවිතේ මේ වගේ විඳින්න. ජය වේවා.